Hi, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එක දැන් ඔයාලා දන්නවනේ මොකක්ද කියලා. මේක මගේ birthday vlog එක. හරිද? ඉතින් ඒ සතියේ වෙච්ච දේවල් තමයි මම අද මේ vlog එකෙන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මුලින්ම අපි ගියා nails හදන්න. අපි කිව්වේ මායි අරලියයි. අපි දෙන nails හදන්න ගියා. මුලින්ම එයාගේ nails තමයි හැදුවේ. එයාට nails හදා ගන්න ඕන කියලා. පස්සේ මගේ nails හැදුවේ කොහමද ඉතින් එයාගේ nails හදනකම් මම මෙතනලා ඉඳගෙන හිටියා පැය භාගයක් විතර. අපි හරියටම මේ ගියේ සෙනසුරාදා දවසක. ඒතකොට මගේ උපන්දිනේ තිබ්බේ අඟහරුවාදා. ජූනි 16 තිබ්බේ. හරිද? මම වෙන අවුරුදු වල නම් ඔය මේ ෆොටෝස් එහෙම කලින් අරන් තියා ගන්නවා. මේ අවුරුද්ද එහෙම මොකුත් කරන්න හම්බුනේ නැහැ. මොකද මේ අපේ අම්මාට ලංකාවට යන්න උනා මේ ඉතින් ඒ නිසා ෆොටෝස් ඒව ගන්න මේ මොකුත් හම්බුනේ නැහැ. කොහොමද අම්මගේ උපන්දිනෙත් තිබ්බ ජූනි 10. ඉතින් මං හිතන් හිටියා දැන් අම්මා ආවට පස්සේ ඒ කියන්නේ මගේ උපන්දිනේ අඟහරුවාදානේ. එතකොට ඒ සතියේ සිකුරාදා තමයි අම්මා එන්න තියෙන්නේ. ඉතින් මං හිතුවා ඒ සතියේ ඉරිදට අපේ උපන්දින සේරම එකට සමරන්න. සේරම එකට කියන්නේ මගේ තාත්තගේ දෙන්නගේ උපන්දින එකම දවසේ. ජූනි 16. ඉතින් ඒ නිසා අතට මගේ තාත්තගේ අම්මගේ ඒ කියන්නේ එකට සමරන්න. එහෙම ලොකුවට නෙමෙයි. නෝමල් ඉතින් කේක් එකක් හදලා මේ මම ෆොටෝ වගේක් ගත්තා. හරිද එදා? එදා තමයි මේ මම ඒ ෆොටෝ ටික මේ දැම්මේ. මේ සෝෂල් මීඩියා. ඉතින් ඔයාලා මම ඒක මේ YouTube එකටත් දැම්ම පෝස්ට් එකකින් ඒ ෆොටෝ. එතන ඒ ෆොටෝ ටික ලස්සනට ආව. මම හරි ආසයි ඒ ටිකට. කොහමද ඉතින් අපි දෙන්න මෙතන ඇවිල්ලා මේ විදියට nails හදාගත්තා. ඉතින් මම ඔයාලට හදපු ඩිසයින් පෙන්නන්නම්. ඒ ඩිසයින් එක පෙන්නන්නම්. මම සිම්පල්ම ඩිසයින් එකක් තමයි හැදුවේ. මේ ගොඩක් අර ලොකු දෙයක් කරේ නැහැ. normal එක ඇඟිල්ලකට මල්ලක් වගේ එහෙම දැම්මේ. මම ඔයාලට පෙන්නන්නම් හදපු ඩිසයින් එක. ඉතින් මේ හරියටම උපන්දිනේ දවසේ කියන්නේ 12ට මේ වගේ වැඩ කරන්න ඇත්තටම අපේ අරලිය තමයි. මම දන්නේ නැහැ මට නිින්ද ගිහින් තිබ්බේ. මේ කේක් එකකුයි මල්ලෙකුයි අරගෙන ඇවිල්ලා මේ කට්ටිය මම දන්නේ නැහැ මේ අපේ නංගියයි එතකොට මේ කවුද අරලියයි මෙයාලා කේක් එකක් අරගෙන ඇවිල්ලා. කොහමද මං එන නිදිමතේ හිටියේ. ඒ වෙලේ බලද්දී 12:03 12:04 වගේ තමයි තිබ්බේ. මං හෙන නිදිමතේ මම කොණ්ඩෙත් අවුල් වෙලා මෙයාලා වීඩියෝත් කරලා මට ඇත්තට මේ වෙලේ හිතා ගන්න බැරි වුණා. කොහොමද ඉතින් ඒ වෙලේ චුටි කේක් එකක් අරලියා ගෙනත් තිබ්බා. අපි ඒක කපලා ඒ වෙලේ ඉතින් උපන්දිනේ සෙලිබ්‍රේට් කරා. හරිද? කොහමද තාත්තා මේ එයා කලින් මට gift එක අරගෙන ඒ වෙලේම දුන්නා. ඉතින් ඒ gift එකත් බලලා කොහමද මට තාත්තා දුන්නේ මේ iWatch එකක්. ඉතින් අම්මා මේ වෙනකොට හිටියේ නෑලා මේ මෙහි අම්මා ලංකාවේ හිටියේ තේ දෙන්න කතා වෙලා මේ ඒ gift එක අරගෙන ඒ වෙලේම මට ඒ gift එකක් දුන්නා. මට හිතා ගන්න බැන්න තාත්තවත් කොහමද අරලිය කූද්දලා කේක් කපන්නේ එහෙම කියලා. කොහමද ඒ කේක් එක අපි ඒ වෙලේ එතන මේ කැපුවා. කපලා ඉතින් කාලා චුට්ටක් වෙලා ඉඳලා මේ ආයෙත් නිදාගත්තා. කොහොමද ඒක ඇත්තටම සර්ප්‍රයිස්. මම එහෙම හිතුවේම නැහැ. මොනවාද මේ ඔය ඉතින් අපේ අරලිය තමයි අරලිය පුදුම ආසාවක් තියෙන රෑ 12ට ඇවිල්ලා මිනිස්සුන්ව සර්ප්‍රයිස් කරන්න. එයා අපේ මල්ලියවත් සර්ප්‍රයිස් කරා. අපේ මල්ලිය සමන් නිදාගත්තාම නැගිටින්නේ නැහැ. එයාව කූද්දන්න බෑ. එදත් එහෙමයි. එදත් එයා නැගිටින්නේ නැහැ. අමාරුවෙන් නැගිටවලා කේක් එක කපුවා. ඊට පස්සේ අපි කට්ටිය එයාට නිදාගන්න කියලා අපි කට්ටිය කේක් එක කපන් කෑවා. මේ වෙලෙදී මයි තාත්තා එකට කේක් එක කැපුවා. අපි දෙන්නගෙම උපන්දිනේනේ. ඉතින් එදා දවස ওই විදිහට තමයි ගෙවුනේ. එහෙම බර්ත්ඩේ කියලා එහෙම විශේෂ දෙයක් ඊට පස්සේ අපි එදා දවසේ කරේ නැහැ. ඊට පස්සේ අපි කේක් කැපුවා ආයේ ඊළඟ සතියේ කියන්නේ ඒ සතියේ ඉරිදා. මෙතන මේ කේක් එක ඇඹුල් කියලා කියන්නේ ඒ කරණියම් පළතුරු වගේ දාපු එහෙම එකක්. ඒ වෙලේ නිදාගෙන නැගිටලා ඉඳලා ඒ වෙලේ නමුතුයේ කේක් එක හද්දි. කොහොම හරි ඉතින් ඊට පස්සේ මේ හරියටම සෙනසුරාදා මේ සෙනසුරාදා. ඒ කියන්නේ දැන් ඊවිද තමයි අපි කේක් කපන්නේ එහෙම හිතන් හිටියේ. ඉතින් මේ සෙනසුරාදා මේ යන්නේ මේ මගේ අර උපන්දිනේට මට ෆොටෝ වගේක් මම ගත්තා කිව්වා. ඉතින් ඒකට ඔය කැන්ඩල් ගන්න ඕන එක දේවල් ගන්න ඕන. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. එදත් එන වටයක් ගියා අපි දෙන්න. ලොකුවට ගත්ත දෙයක්වත් නැහැ. කොහමද අන්තිමට කැරකිලා අපි වෙන පැත්තකට කැරකිලා ප්‍රයිමාක් එකට ආවා.
ඊට පස්සේ මම මෙන්න මේ කැන්ඩල් දෙක ගත්තා. මේ දෙක කියන්නේ මේ ජෝඩු දෙකක්. මෙතන කැන්ඩල් දෙකක් තියෙනවනේ. ඒකට €1 1.80ක්. ඉතින් දෙකක් ගත්තා. එතකොට කලින් මම පෙප්කෝ එකෙන් වෙනම කැන්ඩල් දෙකකුත් අරගත්තා. අර ෆ්ලවර් වාස් වගේ චූටි එහෙම මිනි ෆ්ලවර් වාස් දෙකකුත් අරගත්තා. ඒක පෙරන්න බැරි වුණා. කොහොම හරි ඉතින් ප්‍රයිමාක් එකෙන් මේ දෙක අරගත්තා. තව මොන හරි ගත්තා මට මතක නැහැ. එදා එහෙම වීඩියෝ කරන්නත් අවුවනේ මේ දවස්වල මාරම රසනේ. ඉතින් රසනෙට මාර අමාරුයි. අපි දෙන්න ඕක අරගෙන ගියා මොන හරි බොමු කියලා. මේ අපේ වෙන්දට යන මේක මේ බාර් එකට කොහොම හරි ඒකත් බීලා ඊට පස්සේ අපි ඔහොම ගෙදර ආවා. හරිද? ෆොටෝ දෙක තුනක් අරන් ගෙදර ආවා. ඊට පස්සේ මේ හරියටම ඉරිදා උදෙම්ම මම මල්ලියවත් එක්කන් ගියා මේ බටර් අරන් එන්න කේක් එක හදන්න. හරිද? ඊට පස්සේ අරලියාව එක්කන් ආයෙ දවල් වෙලා ගියා මල් අරන් එන්න. ඊට පස්සේ දැන් මම මේ කේක් එක හදන ගමන් ඉතින් මම තමයි සාමාන්‍යයෙන් මේ කේක් ඕ මම අපේ ගෙදර උපන්දින කට්ටිය එද්දි හදන්නේ. ඉතින් දැන් මම අද මේක මේ එඩිට් කරන්නේ අද බදාදා. හරිද? ඒතර ඉරිදා කේක් සෙලිබ්‍රේට් මේ උපන්දින සෙලිබ්‍රේට් කරලා මේවා කරලා ඉරිදා මේ බදාදා තමයි මම මේක එඩිට් කරන්නේ. ඊට පස්සේ දැන් මේ සතියේ ඉරිදා අපේ නංගියගේ මිෂෙල්ගේ උපන්දින. කියන්නේ මේ මිෂෙල්ගේ ඉරිදා උපන්දිනේ. එතකොට මේ අපේ නංගියයි මිෂෙල්ලු මටත් වැරදෙනවා. මිෂෙල්ගේ අපේ නංගියාගේ ඉරිදා උපන්දිනේ. අපේ නෙතු බබා ඉන්නේ. එයාගේ මේ සතියේ අඟහරුවාදා උපන්දිනේ තිබ්බා. ඉතින් අපි ඒකත් ඒ උපන්දින දෙකම ඔහොම ඉරිදාට සෙලිබ්‍රේට් කරනවා. මොකද සති දවස්වල කට්ටිය වැඩනේ. ඒ නිසා. ඉතින් මේ තියෙන්නේ මගේ කේක් එක. මේකට මේ නිකන් නෝමල් කේක් එක මම මේ රාස්බෙරි මෙහෙම දැම්මා. මම රාස්බෙරි තරන් ආව මල් ගන්න ගියේ වෙලේ ඔහොම අරලිය එක සුපර් මාකට් එකට ගියේ වෙලේ. ඉතින් රාස්බෙරි දාලා මේක නෝමල් ඩෙකරේට් කරලා හිම ලොකු වෙලාවක් තිබෙන්නේ නැහැ. මම සෙනසුරාදා එළියට ගියේ වෙලේ මං හිතුවා කඩෙන් කේක් එකක් අරගන්න. ආයෙ හිතුණා ඕනේ නැහැ මං ගෙදර කේක් එකක් හදනවා කියලා. ඒ කරලා ඊට පස්සේ මම මෙතන මේ විදිහට සරසන්න ගත්තා. මම ඉතින් ලෑස්ති වෙන්න කලින් මෙතන මේ විදිහට සැරසුවා. මම මෙන්න මේ කළු පාට ওই චුටි රෙද්ද කියමුකෝ අපි ඒක ගත්තේ ෂේඩ් එකෙන්. හරිද? ඒක ගත්තා. ඒක ලොකු ගණක් උනේ. ඒක 3-4ක් වගේ උනේ. එච්චරක් නැතුව ඇති මං හිතන්නේ. කොහමරි මේ තියෙන මම අර පෙප්කෝ එකෙන් ගත්ත චූටි මිනි ෆ්ලවර් වාස්. අනිත් ඒවා නම් ගෙදර තිබ්බේ. වර අනිත් තව චූටි එකක් තියෙන එක මේ මම ෂේඩ් එකෙන් අරගත්තේ. කොහමරි මම මේ ටිකට දැන් මල් දාලා සරසන්න තමයි හදන්නේ. මේ ඒ ටික හදලා ඔහොම තියලා ඊට පස්සේ තමයි මම වොෂ් දාන් ඇඳ ගන්න ගත්තේ. මොකද මම වෙලස්සන ඇඳගත්තා. ඔය ෆොටෝ ගන්න ගියාම තමයි වෙලා යනවනේ. ඒ නිසා. ඉතින් දැන් මම මේ ඔය මල් දාලා ඒවා මේවා කරලා මේක සරසන ගමන් එන්නේ එහෙම ලොකුවට ඩෙකරේට් කරේ නැහැ. නෝමල්. මං Pinterest එකෙන් තමයි අර ෆොටෝ එහෙම මට මේ විදිහට ඕනේ කියලා ඉතින් අයිඩියා එකක් ගත්තේ. මල් ඉතින් දානවා මල් ආය ගන්නවා නැටි කපලා මට ඕන විදිහට කොහොම හරි ලස්සනට මම මේක හදාගත්තා. මේ ඒකේ ෆොටෝස් මේ මාර ලස්සනට ආව. කාමරේ ලයිට් එක කියන්නේ ඔෆ් කරලා ජනෙල් රෙද්දී ඒවා වහලා කැන්ඩල් එකේ එළියෙන් විතරක් ෆොටෝස් ටික ගත්තා. මේ ඒක මාරම ලස්සනයි. ඉතින් මම කලින් ෂේන් එකෙන් ඕඩර් කරලා ගත්ත ලයිට් එකකුත් තිබ්බනේ. ඒකෙනුත් අපි ප්‍රයෝජනයක් ගත්තා ඒ වෙලේ ඇත්තටම. කොහොම හරි ඉතින් මට ඕනම් විදියට ලස්සනට මම ෆොටෝස් ටික අරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මේ ටික ලෑස්ති කරාට පස්සේ මම එතනින් ෂැම්පේන් බෝතලයක් තියලා වයින් ග්ලාස් දෙකකුත් තිබ්බා. ඉතින් දැන් ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන එහෙම ආවා. දැන් ලෑස්ති වෙන්න තමයි හදන්නේ. ඉතින් මාගේ මේ බර්ත්ඩේ එකට යන ඩ්‍රෙස් එක මම ගත්තේ ෂේන් එකෙන්. ඒක යූරෝ 10ක් වගේ තමයි උනේ. කොහොම හරි අද මගේ මේකප් ආටිස්ට් අපේ අරලිය. මට මේකප් කරන්න ඇත්තටම හරිම කම්මැලියනේ. මම මේකප් කරන්න හිටියේ නැහැ. අපේ අරලියට තමයි උනේ මේ මාව මේකප් කරන්න. මට හරිම කරදරයි කියන්නේ මං ආසයි. හරිද? ඒ වුණාට මට කම්මැලි. අනිත් එක මේ ඕක ඇස් මගේ අතින් පොඩි වෙන ඊට පස්සේ මස්කාරා වටේ ගෑවෙන ඔන්නෝම ප්‍රශ්න තියෙනවා. කොහොමද ඉතින් ඒ වෙලේ අරලිය හොඳ මේකප් එකක් මට දැම්ම. ඇත්තට මේක ලස්සනයි. මේක ලස්සනට ආවා. අපි දෙන්න ඉතින් මෙතන මේ මේකප් කරනවා. අපිට කොහමරි සෑහෙන වෙලාවක් ගියා මේ අයිලයින් එක හඳ ගන්න බැරුව. කියන්නේ මට ඇත්තටම අමාරු අයිලයින් එක අඳින්න. අරලියා එයාගේ හොඳට අඳිනවා අයිලයින් එක. ඒ වුණාට අර එයාට වෙන කෙනෙක් ගඳිද්දි ටිකක් අමාරු. කොහමරි ඉතින් මා කරලා ඇඳලා කොහමරි
normal එකේ shape එකේ මේ අපි ඒකත් කරගත්තා. කොහොමද අපි දෙන්න හබ වෙනවා. ආය මම කියනවා eyeliner ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ආය eyeliner අඳිනවා. අන්න ඔහොම තමයි උනේ. මොනගන්නේ? ඕක මොන පාටද? නැත්තම් මට මේ eyeshadow එකෙන් ගෑවත් කමන්නේ නැහැ. චූට්ටක් ඕනේ මට. ගොඩාක් එපා. Oke, terus hොඳට මික්ස් කරන්න. මොකද තව මික්ස් කරන්න නෑ මික්ස් කරන්න. අපිට සාමාන්‍යයෙන් කියන්නේ ෆයිනල්. අල්ලේ කොහොමද ඒක 27ද? අරලියගේ ජූලි 27. ලස්සනයි කිව්වම thank you. මේ ෆොටෝ වල කලර්ස් ලස්සනයි. ඉතින් අපේ මේකප් එක ඉවරයි. දැන් මේ කොණ්ඩේ හදන්න තමයි යන්නේ. මම කොණ්ඩේ කර්ල් එකට මේව කරේ නෑ. මේ ගවුමට මට හිතුණා අයන් කරන එක මැච් වෙනවා කියලා. ඒ නිසා මම කොණ්ඩේ අයන් කරලා තිබ්බේ කලින්. ඊට පස්සේ මෙතන යටෙන් කැනර්ලිය කරේ මේ කොණ්ඩේ අකිස්ස හරියෙන් මේ කර්ල් මැෂින් එකෙන් පොඩක් කර්ල් කරා. ඊට පස්සේ ඉතින් දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් මම මෙතන මේ ෆොටෝ වීඩියෝ ගන්න අපේ අරලිය එතනලා ඉඳගෙන කනවා. කොහොමද ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද? මට නේක ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් අරගත්තා. අපිට ඒ වෙලේ කියන්නේ ෆෑන් දාන්න විදිහකුත් නැහැ. කිසිම දෙයක් මේව කරන්න විදිහක් නැහැනේ. අර ඉටිපන්දන් එහෙම නිමෙනවනේ. ඇත්තටම මාර දුකක් වින්දේ රස්නේ හින්දා. කොහමද ඉතින් ෆොටෝස් ටික ලස්සනම ගත්තා. මම මේ කියන්නේ ඔයාලගේ ෆොටෝස් බල මම TikTok එකේ දාලා තියෙනවා, Insta එකේ දැම්මා, Facebook එකේ දැම්මා, YouTube එකේ දැම්මා. ඉතින් ඔයාලගේ ෆොටෝස් ටික ඇත්ත අනිවාර්යෙන් බලන්න ළමයි. කොහමද ඉතින් මේ විදියට ඊට පස්සේ මම කේක් එක තියලා මේ ඉටිපන්දන් දාගත්තා. හරිද? මේ ඉටිපන්දන් මම මේ කේක් එකට ගහන මේ ඉටිපන්දන් ඕඩර් කරේ ෂෙයින් එකෙන්. ඒවා ලාභයි. ඒ වුණාට මේ සේරම මේ අර ෆොටෝස් ගහන අතරතුරේ ඉක්මනට ඇවිල්ලා ඉවර වුණා. හොඳ වෙලේට කලින් ගෙනපුව වගේම ගෝල්ඩ් කලර් එකේ ඉටිපන්දන් වගේක් තිබ්බා. ඒ ටිකත් පාවිච්චි කරලා ගත්තා ඒ වෙලේ. ඒ ටිකත් ඇවිල්ලා ඉවර වෙලා ගියා. එහෙම තමයි ඉතින් උනේ. තරුගනින්දී නුඹව පෙන්වූ හීනයේ කිලීලා සපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්දා මල් පිසෝවීමේ මට දුන්නු සතුට යලිගත්තා නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මෙරුණා යායට පායනා පෝදාසඳ ඉතින් ඊට පස්සේ අපි කේක් එක කැපුවා අපි තුන්දෙනාම එකට මායි අම්මයි තාත්තයි මේ කොහමද මේ වල සවුන්ඩ් දාන්න බෑ මොකද අපේ කට්ටිය කෑ ගහනවා මෙතන මොකද මෙතන උපන්දිනේ අර happy birthday to you කියලා කියද්දී අපේ කට්ටියට එක දැන් මෙතන නම් තුනක් කියන්න බෑනේ. ඒතකොට නෙතුකි මගේ නම කියනවා මේ අරලියා අම්මගේ නම කියනවන්නේ කොහොමද ඉතින් ඒ නිසා සවුන්ඩ් දාන්න බෑ කෑ ගහනවා කට්ටිය. කොහොමද ඉතින් ওই විදියට අපි කේක් එක කැපුවා. කපල ඉවරලා අපි කට්ටිය ඉතින් පොඩ්ඩක් ඔය කෑම එහෙම හදලා තිබ්බා කට්ලට් සෑන්ඩ්විච් එහෙම. ඉතින් ඒවා කාලා චුට්ටක් එන්ජොයි කරා. එතන මම අම්මනේ තාත්තට කලින්ම තෑගි දෙයක් අරගෙන තිබ්බේ. ඒවත් මම එයාලට දුන්නා. ওই විදියට ඉතින් අපි පාටි එක කන්ටිනියු කරගෙන ගියා. දැනුණා දුර කල්ැතුවම හිඳින
ඉතින් ඊට පස්සේ තෑගි දුන්නා මේ විදිහට ඉතින් තෑගි බැලුවා. බලලා ඉතින් අපි මොනවාද මේ අපේ චුටි පාටිය කන්ටිනියු කරගෙන ගියා. ඉතින් එච්චරයි මේ vlog එක. ඉතින් 2026 මගේ බර්ත්ඩේ vlog එක ඉවරයි. ආයේ 2027 බර්ත්ඩේ vlog එකෙන් හම්බෙමු. ඉතින් ඉක්මනට මාය අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thanks for watching. Stay with me. Bye.